හයි මගේ ලස්සන ළමයි. නිතුගේ අවසාන කොටසත් අරගෙන තමයි මං අද ආවේ. ඉතින් වෙනද වගේම අදත් කතා අහන්න එන්නකෝ මන් එක්ක. බලා සිටි නිවස අන්තිම කොටස. හරි. අපි යමු වෙනද වගේම කතාවට. ඉතින් පෙර දින රාත්‍රියේ නිතුගේ බල්වීමත් සමග කණ්ණාඩිය බිඳුනට පස්සේ කිසිම හඬක් කෑ ගැහිමක් නැහැ. අඩුම තරමේ හුස්ම ගන්න හඬක්වත් නැහැ. ඇය තම දැස් විවර කළා. එවිට ඒ තවදුරටත් තම නිදන කාමරය නෙවෙයි. එහි සිවිලීම උසින් අඩුයි. බිත්තිත් බිමලී මත කළු ලප වලින් වැහිලා ගිහින්. හරියට අමුතු গুপ্ত කුටියක් වගේ ඒත් පිටතට යන තැනක් නොවුණා. ඇය නැගිටින්න උත්සාහ කළා. ඒත් ඇගේ ශරීරය තවදුරටත් Tamanට අයිති දෙයක් වගේ දැනුනේ නැහැ. ඇය තම දැස් දෙස බැලුවා. මිනිස් අතක්. නමුත් හැඟීමක් දැනීමක් නොදැන කිසිම පණක් නැති දෙයක් වගේ දැනේ. ඇයි ඉදිරියට පියවරක් ගත්තා. එතන බිත්තියක්. ඒත් ඒ පුරාම තිබුණේ කණ්ණාඩියක්. ඒ කණ්ණාඩිය තුලින් ඇය දෙයක් දැක්කා. ඇය දැක්කේ ඇයවමයි. ඇඳ මත ඉඳගෙන ඇස් විවෘතව නමුත් හිස් කිසිම හැඟීමක් ඇයගේ මුහුණේ තිබුණේ නැහැ. ඇය කෑ ගහන්න උත්සාහ කළා. ඒත් Tamanගේ හඬ පිටුනේ නැහැ. ඒත් පෙර වගේ ඇය බියෙන් නෙවෙයි. ඇය සංසුන් මනසේ ඒ බව ඇයටම මොහොතකින් දැනුණා. ඒ වෙලාවේ තම පිටුපසින් හුස්මක හඬක්. ඒ දේ ඇයගේ කනට කිව්වා ඔයා දැන් ඇතුලේ. ඔයා දැන් සදාකාලිකවම නිදහස්. ඇය හැරී බැලුවා. කිසිවක් නැහැ. ඒත් ඇයගේ මනස තුල අලුත් මතක ඇති වෙන්න ගත්තා. ඒවා Tamanගේ මතකුනේ නැහැ. කාගේදෝ තවත් ආගන්තුක මතක. මේ නිවස අලුත් කුලියට දීපු එකක් කියලා ඒ මතකවල තිබුණේ නැහැ. මේ නිවස ඉතා පැරණි නිවසක් වුණා. ඒ පිටින් පෙන්න තරම් ඇතුලෙන් අලුත් උනේ නැහැ. මේ නිවස හුදකලාවට කැමති තනිවම කාලය ගත කරන්න කැමති අයට සදාකාලික නවතනක් වුණා. ඒ අයව සදාකාලිකවම ඒ තුල ගිමන් හරින්න පවතින නිවසක් වුණා. හැම රාත්‍රියකම මැදියම් රෑ 12:47ට විදුලිය විසන්දි වෙනවා. ඒ මොහොතේ දොර අගුල විවෘත වෙනවා. ඒ නිවසින් පිටවීමට ඇති එකම වේලාවයි. ඇය බිත්ති දෙස අවධානයෙන් බැලුවා. එහි මොනවදෝ කැටයම් කරලා තිබුණේ. එහි තිබුණේ දින නම් ඔවුන්ට මොකද උනේ, ඔවුන් ඒ නිවස තුල ලැබපු අත්දැකීම්. එහි අන්තිමට නමක් සඳහන් වුණා. ඒ ඇගේ නමයි. ඇයට දැන් තේරුණා ඇය මෙම නිවසට පැමිණ පළමු පුද්ගලයා නොවන බව. ඒ වෙලාවේ කණ්ණාඩියෙන් පිටතට අලුත් හඬක් ඇහුණා. ඒ හඬ ඇයගෙමයි. ඒ හඬ සිනාසුණා. මම දැන් නිදහස්. ඇය පිටුපසට ගමන් කරා. ඒත් ඇයට දැනුනේ නැහැ ඒ Taman විසින් හිතාමතාම කරන බව. ඇය හිමින් පස්සට ගියා. අන්ධකාරය ඇයව ගිලගත්තා. දින කිහිපයකට පසු ඒ නිවසේ දොර නැවත විවෘත වුණා. අලුත් ආගන්තුකයෙක් ඇය නිවස තුරට ඇතුළු වුණා. එදින රාත්‍රියේ හරියටම මැදියම් රෑ 12:47ට විදුලිය මොහොතක් කම්පණය වී විසන්දි වුණා. ඩිම්ගය නැවත නිරීක්ෂණය කරන්න ආරම්භ වුණා. ඉතින් ළමයි නිතුගේ කතාව අදින් ඉවරයි. අලුත් කතාවක් අරගෙන මං ආයෙත් එන්නම්කෝ. බයි බයි.